ආයිබෝන් දුවේ පුතේ ඔයාලා මේ සම්බන්ධ වෙන්නේ ජියෝ ඇකඩමි YouTube channel එකත් එක්ක. අපි අද කතා කරන්නේ 10 ශ්‍රේණියේ පළමු පාඩම වන සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක අතරින් පෘථිවියේ සුවිශේෂත්වය පිළිබඳ. අපි මුලින්ම සාකච්ඡා කරන්නේ සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක අතරින් පෘථිවියේ සුවිශේෂත්වයේ කුමක්ද සම්බන්ධව. පෘථිවියේ සෞරග්‍රහ මණ්ඩලය තුල සූර්යාගේ සිට 3 වන ස්ථානය තුල පිහිටලා තියෙනවා. දැනට වසර මිලියන 4.5ක පමණ පෙර පෘථිවිය නිර්මාණය වී ඇති බවට සාක්ෂි පවතිනවා. පෘථිවියේ මතුපිට වර්ග ප්‍රමාණය වර්ග කිලෝමීටර මිලියන 510යි. නිකල් යකඩ හරයක් පැවතීමත් නිරතුරුවම වේගවත් භ්‍රමණය වීමත් නිසා පෘථිවියේ සතුව බලවත් චුම්බක ක්ෂේත්‍රයක් පැවතීම මෙහි ඇති සුවිශේෂී ලක්ෂණයක් වෙනවා. පෘථිවි ග්‍රහය තම අක්ෂය වටා භ්‍රමණය වෙමින් සූර්යයා වටා පරිභ්‍රමණය වේ. පෘථිවියේ සතුව එක් උපග්‍රහයක් ඇත. උදාහරණයක් විතර ගත්තාම පුතේ අපිට පෙන්වා දෙන්න පුළුවන් චන්ද්‍රයා. ජලය හා ජීවියක් පවතින එකම ග්‍රහ ලෝකය පෘථිවිය වෙනවා. පෘථිවියේ සතුව ප්‍රශස්ත වායු ගෝලයක් පිහිටා තිබීම මෙහි ඇති තවත් සුවිශේෂීම ලක්ෂණයක් වෙනවා. ඊළඟට අපි සාකච්ඡා කරන දුවේ පුතේ පෘථිවියේ සංයුතිය පිළිබඳ. පෘථිවියේ සංයුතිය යනු උපකොටස් වල එකතුවයි. එනම් සමස්ත පෘථිවිය නිර්මාණය වී ඇති කොටස් පිළිබඳ පෘථිවි සංයුතියෙන් පැහැදිලි කරනවා. පෘථිවියේ උපපද්ධති 4ක් තියෙනවා දුවේ පුතේ. පළවෙනි එක තමයි වායු ගෝලය, 2 ශිලා ගෝලය, 3 වෙනි එක ජල ගෝලය, 4 ජෛව ගෝලය. පෘථිවි පද්ධතිය අතර පවත්නා අන්තර්ක්‍රියාකාරීත්වය. ඊළඟට අපි සාකච්ඡා කරන්නේ ඒ පිළිබඳ. ජල වාෂ්ප ලෙසින් ජල ගෝලයෙන් වායු ගෝලයට ඉවත්ව යන ජලය නැවත වර්ෂණ ලෙස පොළොවට ලැබේ. ඊළඟට ජල ගෝලයේ ජලයත් ජල ගෝලයේ වායුවත් ශිලා ගෝලයේ පසත් එකතු වීමෙන් පරිසරය නිර්මාණය වෙනවා. ජෛව ගෝලයේ ඇති ශාක මගින් දේශගුණයටත් දේශගුණය මගින් ශාකවලටත් බලපෑම් ඇති කරනවා. ඒ වගේම ජෛව පරිසරයේ සංරචක මගින් ජල ගෝලය, ශිලා ගෝලය සහ වායු ගෝලයට බලපෑම් ඇති කරන්න පුළුවන්කමක් තියෙනවා. ඊළඟ වීඩියෝ එකකින් ශිලා ගෝලය පිළිබඳ සාකච්ඡා කරනවා දුවේ පුතේ. ඒ වීඩියෝ එක්ක සම්බන්ධ වෙන්න කියලා ඔයාලට ආරාධනා කරනවා.